හායි මම ගෝසිත නාසිගොරැන් කියන්නේ මොකක්ද කියලා දන්නවද? ඒක ඉන්දුනීසියානු භාෂාවෙන් නිකම්ම නිකම් ෆ්‍රයිඩ් රයිස් කියන එකයි. හැබැයි අද මං හදන්නේ ලංකාවේ සමහර කඩවල තියෙන බොරු නාසියක නම් නෙවෙයි. රියල් ඉන්දුනීසියන් නාසි පේස්ට් එකක් දාලා නියම නාසිගොරැන් එකක්. වැඩේ පටන් ගන්න කලින් මේකට ඕනි කරන දේවල් ටික ඔක්කොම මේ විදිහට ලෑස්ති කරගන්න. රියල් ඉන්දුනීසියන් රහ ගන්න නම් මේ පේස්ට් එක හදා ගන්නම ඕනේ. පෑන් එකකට තෙල් කප් කාලක් දාලා රෙඩ් චිලිස් 6ක් එකතු කරගෙන ඉඟුරු ස්වල්පයකුත් එක්ක සුදුලුණු බික් 10ක් විතර හොඳට ෆ්‍රයි කරගන්න ඕනි. ඊළඟට කපාගත්ත ලුණු කප් භාගයකුත් දාලා ටෙම්පරාදු කරගන්න ඕනි. ලාවට රන්වන් පාට වෙද්දී කූනිස්සො කප් භාගයයි ලුණු තේ හැන්දයි දාලා විනාඩි 3ක් බැද ගන්න ඕනි. දැන් මේක ලිපෙන් බාලා චිලි පේස්ට් මේස හැන්දකුත් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනි අපි. හරි ඊළඟට රස තවත් වැඩි කරන්න පොඩි සෝස් එකක් හදාගමු. සෝයා සෝස් මේස හැඳි 3කට සීනි තේ හැඳි 1මාරයි චිලි පේස්ට් තේ හැඳි 1මාරයි තක්කාලි සෝස් මේස හැඳි 2කුයි දාලා හොඳට කලවම් කරගමු. හරි දැන් සෝස් එකත් රෙඩි. ඊළඟට චිකන් ඉස්සෝ ටික ෆ්‍රයි කරගමු. මං අද ගත්තේ චිකන් ග්‍රෑම් 250කුයි ඉස්සෝ ග්‍රෑම් 250කුයි. මේකට ලුණු තේ හැඳි 2ක් සෝයා සෝස් මේස හැඳි 2ක් එක්ක තලාගත්ත ඉඟුරු සුදුලුණු තේ හැඳි 1මාරක් දාලා හොඳට මික්ස් කරගෙන විනාඩි 20ක් සීසන් වෙන්න තියාගමු. ඊට පස්සේ තෙල් කප් කාලක් වගේ දාලා රත් කරලා මේ ටික ලස්සන රන්වන් පාට වෙනකල් විනාඩි 10ක් විතර හොඳට ෆ්‍රයි කරගන්න ඕනි. දැන් තමයි නාසිගොරැන් එක හදන්නේ. පෑන් එකට තෙල් මේස හැඳි 4ක් දාලා ඉඟුරු සුදුලුණු තේ හැන්දක් ටෙම්පරාදු කරගමු. දැන් කපාගත්ත කැරට් අලයක් දාලා විනාඩියක් විතර ෆ්‍රයි කරගමු. ඊළඟට කොටුවට කපාගත්ත ලුණු ගෙඩියයි මාළු මිරිස් කරල් 2කුයි එක්ක හීනියට කපාගත්ත ගෝව කප් භාගයක් සහ ලුණුත් රස අනුව දාලා ආයෙත් විනාඩියක් විතර හොඳට මික්ස් කරගන්නවා මම. දැන් මේකට බිත්තර දෙකක් කඩලා දාලා ගම්මිරිස් කුඩු තේ හැඳි කාලකුත් දාලා එළවලු ටිකත් එක්ක හොඳට කලවම් කරගමු. මෙන්න මේ වෙලාවට ලිපේ ගින්දර අඩු කරලා අපි හදාගත්ත සෝස් එකයි මුලින්ම හදාගත්ත ස්පෙෂල් නාසි පේස්ට් එකෙන් මේස හැඳි 3කුයි දා ගන්න ඕනේ. ඒත් එක්කම කපාගත්ත රෙඩ් චිලිස් 2ක් දාලා විනාඩියක් මික්ස් කරගන්න ඕනි. ඊළඟට බැදගත්ත චිකන් ඉස්සෝ ටිකක් දාලා ආයෙත් හොඳට මික්ස් කරගමු. දැන් පිසගත්ත බාස්මති ග්‍රෑම් 350ක් දාලා ගින්දර උපරිමයටම වැඩි කරලා විනාඩි 5ක් විතර මේක හොඳට පිසගන්න. මෙතනදී බත් ගනිද්දී ඔයාලා ෆ්‍රිජ් එකේ දාලා තියපුවා ගත්තනම් බත්තට කැඩෙන්නේ නෑ. ඔන්න අන්තිමටම තියෙන්නේ ලීක්ස් කප් භාගයක් දාලා ලිපෙන් බා ගන්න. ඉතින් හෝටලයටත් වඩා රසට ගෙදරදීම හදපු නාසිගොරැන් එක ලෑස්ති. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි.